අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ අපේ 4 වෙනි පාඩමේ කියන්නේ ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය කියන පාඩමේ 2000 වසරේ සිට මේ වෙනකන් තිබ්බ සියලු රචනා ප්‍රශ්න ටික අපි ක්ලාසිෆයි කරලා ඒවට ඒ කියන්නේ 2019 අලුත් සිලබස් එක අනුව උත්තර ටික හදලා ඒවා ටික ඩිස්කස් කරන එක තමයි වෙන්නේ. එතකොට මේ 4 වෙනි පාඩම ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය කියන්නේ ඉතාම වැදගත් පාඩම. අපේ පස්වෙනි පාඩමට පස්සේ තියෙන හොඳ කියන්නේ වැදගත්ම පාඩම තමයි මේ ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය කියන්නේ. අනිවාර්ය රචනා ප්‍රශ්නයක් අහන තැනක්. ඊට පස්සේ අනිවාර්යෙන් MCQ 7ක් 8ක් වගේ එන තැනක් මේක. එතකොට මේකට වැඩි අවධානයක් දෙන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ වීඩියෝ එකේදී අපි වැඩිපුර يعني මේ ප්‍රශ්න වලින් අහලා තියෙන වැඩිපුර කොටනේ තියරි පාර්ට් එකත් අපි හරියට සාකච්ඡා කරලා සහ එන්ඩ් ඔන් පොයින්ට් එක කතා කරලා එතන කතා කරා යනවා. එතකොට පළවෙනි අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. උසස් ශාකවල ජල අවශෝෂණය ජලයේ පාර්ශ්වික පරිවහනය සහ සිරස් පරිවහනය සඳහා දායක වන ක්‍රියාවලිය අදාළ යන්ත්‍රණ පැහැදිලි කරන්න. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න ඕනේ අරිය ජල පරිවහනය සඳහා වෙන දේවල්, ඊට පස්සේ පාර්ශ්වික පරිවහනය ජලය මුලින්ම අවශෝෂණය සඳහා වැදගත් වෙන මූලකේශ වලින් කොහොමද මේක ජලය අවශෝෂණය කරන්නේ, මේ සාන්ද්‍රණ අනුක්‍රමණය, ඊට පස්සේ ජලයේ පාර්ශ්වික පරිවහනය කියන්නේ අරිය ජල පරිවහනය. මේක සෛලම දක්වා මුලේ يعني අවශෝෂණය කරන තැන ඉඳලා සෛලම හෝ ෆ්ලෝයම දක්වා පරිවහනය වෙන ක්‍රියාවලිය. ඊට පස්සේ මේක සෛලම හා ෆ්ලෝයම ඔස්සේ උඩට පරිවහනය වෙන ක්‍රියාවලිය මෙතනදී අපි සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් අපි මුලින්ම මේක අවශෝෂණය වෙන ක්‍රියාවලිය කතා කරු. මේකෙදී එතකොට අපි මේක මුලින්ම ශාකයේ මේ ජලය අවශෝෂණය වෙන විදිහ ක්‍රියා කරමු. එතකොට මේක ප්‍රධාන වශයෙන් වෙන්නේ ශාක මූලෙන්. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් අර අවශෝෂණය වන ව්‍යුහයක් වන්නේ මූලකේශ. එහෙමත් නැත්නම් රූට් හෙයා සෙල්ස් කියනවා. රූට් හෙයා සෙල්ස් කියන නැත්නම් මූලකේශ. මූලකේශ අර මුලින් නැගුණු කුඩා ව්‍යුහ මේකෙන් වෙන්නේ ජලයේ අවශෝෂණය සඳහා වූ ජලය හා khනිජ ලවණ අවශෝෂණය සඳහා වූ මේ වර්ගඵල වැඩි කරන. එතකොට කාර්යක්ෂම අවශෝෂණය කරනවා. එතකොට මේක ප්‍රධාන වශයෙන් khනිජ පෝෂක සහ අයන වගේ දේවල් මේ අවශෝෂණය කරනවා. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් ජලය අවශෝෂණය වෙන්නේ මේ නිදහස් මේ පාංශු ද්‍රාවණයේ තියෙන නිදහස් ජල අණු සහ අයන තමයි ප්‍රධාන වශයෙන් මේක අවශෝෂණය වෙන්නේ. එතකොට මේ ජල අණු අවශෝෂණය කරන්නේ මේකෙදි මේ මූලකේශවල. එහෙමත් නැත්නම් මේ මේකේ තියෙන අපිචර්මවල තියෙන අපිචර්මීය සෛලවල මේකට අපිචර්මීය සෛලවල සාන්ද්‍රණය මේ පසෙහි පාංශු ද්‍රාවණයේ සාන්ද්‍රණයට වඩා වැඩි. එතකොට මේ ජලය මේ ගමන් කරනවා පාංශු ද්‍රාවණයේ සිට සෛල තුරට ආශ්‍රිතය මගින්. ආශ්‍රිතයමයි ගමන් කරනවා. ඊට පස්සේ මෙතන තියෙන අයනවල සාන්ද්‍රණය කියවනේ මෙතන මූලකේශවල අයන සාන්ද්‍රණය වැඩි කිව්වනේ වැඩි කිව්වනේ දැන් අර පාංශු ද්‍රාවණයට වඩා. එතකොට මෙතන මේ අර අයන අවශෝෂණය සිද්ධ වෙන්නේ සක්‍රියව. එතකොට මේ ජල අවශෝෂණය අක්‍රියයි, අයන අවශෝෂණය සක්‍රියයි. සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් මේ මූලකේශ සෛල පොටෑසියම් ධන සාන්ද්‍රණය පසෙහි ධන සාන්ද්‍රණයට 100 ගුණයකින් පමණ වැඩි. ඊට පස්සේ අපි යනවා අරිය ජල පරිවහනය. ඒ කියන්නේ මේ මූලකේශ වලින් පරිවහන මේ අවශෝෂණය කරන ලද ජලය ඊට යන්න ඕනේ සෛලම හා ෆ්ලෝයම් පටක මේ සෛලම් මේ සනාල පටක දක්වා ආරයන ක්‍රියාවලිය තමයි මේකෙදි කතා වෙන්නේ. එතකොට අරිය ජල පරිවහනය කියන්නේ පසෙහි ඉඳලා මුලෙහි බාහිකය දක්වා ඇතුළු වූ ජලය සහ khනිජ මුලෙහි සෛලම දක්වා පරිවහනය කිරීමේ ක්‍රියාවලිය. එතකොට මෙතනදී මේකේ ප්‍රධාන වශයෙන් තියෙනවා එතකොට මේ බාහිකය ප්‍රධාන වශයෙන් තියෙන්නේ අන්තර් සෛලීය අවකාශ සහිත මුදුස්තර සෛල. එතකොට මේක ප්‍රධාන වශයෙන් ඊට කලින් මේක අපි කියන්න ඕනේ මේකේ මේ යන ක්‍රියාවලියේදී අර වර්ණීය පාරක පටලයක් විදිහට ක්‍රියා කරනවා අන්තස්චර්මය. මේකේ කැස්පාර පටින සුබරණීභූත සෛල බිත්තියක් තියෙනවා. එතකොට මෙතනින් මෙම සිදුවන මේ අරිය ජල පරිවහනයේදී අර අනවශ්‍ය ද්‍රව්‍ය සනාල පටයකට ඇතුල් වීම වළක්වනවා. ඊට පස්සේ මේ සනාල පටකයට ඇතුල් වෙච්ච ද්‍රව්‍ය ජලය khනිජ වන නැවත මුලෙන් පාංශු ද්‍රාවණය වැස්සීම වළක්වනවා. එතකොට අර මේ අනවශ්‍ය ද්‍රව්‍ය ඇතුල් වීම වළක්වනවා. එතකොට විෂ සහිත ද්‍රව්‍ය ඇතුල් වීම වළක්වනවා. එතකොට මේ මුලෙහි සහ ශාකයේ ආරක්ෂා සඳහා මේක වැදගත් වෙන අන්තස්චර්මය. එතකොට මේකේ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. ඇපෝප්ලාස්ට පතේ
සිම්ප්ලාස්ට හා පටල හරා සම්ප්‍රේෂණය. ඇපෝප්ලාස්ට පතය කියන්නේ ප්‍රධාන වශයෙන් මේක සයිල බිත්ති බහිසයිල අවකාශ සයිලම් වාහිනි වාහකා වෙන ජීවි සයිල මෙම එකට අන්තර්ගත වෙනවා. එතකොට මේකෙදි ජලය හා ද්‍රව්‍ය සන්තතිකව සයිල බිත්ති සහ සයිලි බහිසයිලි අවකාශ ඔස්සේ ජලය ගලායන ඇපෝප්ලාස්ට මාර්ගය. එතකොට මේකෙදි අර මූල කේශවල තියෙන ජලකාමී ජල බිත්ති වගේ මේ ජල අවශෝෂණය කරගෙන මේ ක්‍රමයෙන් මේක අර අන්තස්චර්මය දක්වා මේක පරිවහනය කරන්නේ සෛල බිත්ති හා බයිසලි අවකාශ ඔස්සේ තමයි යන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් මේක අර අන්තස්චර්මයෙන් මේක මේ ෆිල්ටර් වෙලා යනවා මේක ෆිල්ටර් වෙලා මේක යනවා මේ එම අන්තස්චර්මයේ තියෙන මේ සෛල ප්ලාස්ම පටලය හරහා ගමන් කරන සෛල වලට එතනින් එහාට මේක සයිලම වාහිනිය ඔස්සේ ගමන් කරන්න යනවා. ඊට පස්සේ තියෙනවා සිම්ප්ලාස්ට. සිම්ප්ලාස්ට වෙන්නේ මේකෙදි ප්‍රධාන වශයෙන් මේ ජලය ගමන් කරන්නේ මේදී සිම්ප්ලාස්ට පතේ මේකෙදි ජලය ගමන් කරන්නේ සෛල ප්ලාස්මයකින් සෛල ප්ලාස්මයකට මේක එකින් එක සම්බන්ධ කරන ප්ලාස්ම බන්ධ හරහා. එතකොට අවසාන වශයෙන් මේක සෛලම මෙහෙම ගිහිල් ගමන් කරලා සෛලම දක්වා යනවා. එතකොට මෙතනදී එක්වරක් පමණක් අර මේ සෛල බිත්ති හර ගමන් කරන්න වෙනවා. මොකද අර මූල කේශල අවශෝෂණය සඳහා මූල කේශල සිදුවන අවශෝෂණයත් එක්ක ඊට පටල හරහා සම්ප්‍රේෂණයේදී මෙහෙම මේ තියෙන්නේ පටල හරහා සම්ප්‍රේෂණය. එතකොට මේකෙදි එක්වර ප්ලාස් බටලේ ඊට පස්සේ මේ සෛල ප්ලාස්ම ඊට පස්සේ ආය මේ යනවා මේ ප්ලාස් බටල දෙකක් කරහා ඊට පස්සේ සයිටෝසෝලේ මේ සෛල ප්ලාස්ම මේ විදිහට තමයි මේ ගමන් කරන්නේ. අවසාන වශයෙන් මේක සනාල පටකයට ගමන් කරනවා. එතකොට මේකෙදි අඩුම ප්‍රතිරෝධයක් තියෙන ඇපෝප්ලාස්ට පතේ. එතකොට වැඩිපුර ජලය ගමන් කරන්න එතනින්. ඊට පස්සේ මේක අවසාන වශයෙන් මේක මේ සයිලම් පටකයන සයිලමයේදී සාමාන්‍යයෙන් මේක මෙතනත් වෙන්නේ බොහෝ විට ඇපෝප්ලාස්ට පතේට සමාන දෙයක්. එතකොට මෙතනින් අර මෙම සයිලම් පටක ගොඩක් විට තියෙන්නේ අජීවී සෛල. එතකොට මේවා මේ සෛල ප්ලාස්මයක් හරියට නැහැ. එතකොට මේවා හරහා මේ පරිවහනය ගොඩක් වෙන්නේ තොග පරිවහනයක් කරහා. එහෙමත් මේ වගේ ගොඩක් වැදගත් වෙන උත්සේදනය අර උත්සේදනයත් එක්ක එන මේ ඍණ පීඩනය ඊට පස්සේ සංශක්තිය ආසත්ති බල මේක එක දිගට ජල කඳක් ඔස්සේ මේක පවත්වගෙන යන්න වැදගත් වෙනවා. ඊට පස්සේ මේ තියෙන ක්‍රියාවලිය එතකොට මේ සනාල සිලින්ඩරයට ඇතුළු වූ ජලය හා කනිජ ශාකී හෙළ කොටසට පරිවහනය කියන්නේ රසෝද්ගමය මේ ක්‍රියාවලිය කියන්නේ රසෝද්ගමය. එතකොට මේකෙත් ප්‍රධාන වශයෙන් සෛලම යුෂ ජලය ද්‍රාවණීය කණජ තොග පරිවහනය ඔස්සේ තමයි ඉස්සරහට ගමන් කරන්නේ. මේකෙදි ප්‍රධාන වශයෙන් අපිට මේක පවත්වන්න යන්න අපි කල්පිතයක් යෝජනා කරලා තියෙනවා. ඒක සංශක්ති ආතති කල්පිතය. ඒ කියන්නේ සංශක්ති ආශක්ති කල්පිතය කියන්නේ මේකෙදි ඔකට දන්නවා සංශක්ති ආශක්ති බල මේ හදන්නේ H2O කියන්නේ ජලය තියෙන හයිඩ්‍රජන් බන්ධන වලින්. මේ හයිඩ්‍රජන් බන්ධන වලින් ජලාණු අතර සංශක්තිය බලත් ආශක්ති බල හදනවා මේ ඒ කියන්නේ ජලාණු හා වෙනත් අණු සමග. එතකොට මේ සංශක්ති බල වලින් මේ ජලාණු හදන නිසා මේකෙදි එක ජලාණුවක් උඩට ඇදිලා යද්දි පහළ ජලාණුවත් මේක ඉහළට ඇද ගැනීමක් වෙනවා. මේක ඍණ පීඩනයේ කොස්සේ සිද්ධ වෙනවා කිව්වා. මේකේ මුලින්ම අර උත්ස්වේදනය මගින් ජලය ඉහළට ගමන් කරනවා. එතකොට මේ ජලාණුවක් මෙතනින් එළියට යනවා. මෙතන ජලාණුව එළියට යද්දි මේ සංශක්ති බල මගින් මේක ඉහළට ඇදීමක් සිද්ධ වෙනවා. එහෙම ඍණ පීඩනයක් එනවා. එතකොට මේ රින පීඩනයේ මෙම ශාකපත්‍රවල සිට ගැන මේ වායුගෝලයේ ඉඳලා මේක පාංශු ද්‍රාවණය දක්වා මේක පරිවහනය වෙන්නේ සංශක්ති බල ඔස්සේ. ඊට පස්සේ මේක ගුරුත්වයට එරෙහිව සිදු කරන ක්‍රියාවලිය. ඊට පස්සේ තවදුරටත් මේක මේ බටය තුල රඳවා සනාල පටකය තුල මේක රඳවා ගන්න මේ ඇලිලා සිටින්න ආශක්ති බල යොදාගත් වෙනවා. මේ සෙලියුලෝස් මේ කියන්නේ ශාකයේ තියෙන මේ සනාල පටකයේ තියෙන සෛලම් බිත්ති සමග මේ ජලාණු හොඳින් හයිඩ්‍රජන් බන්ධන හදා ගන්නවා. එතකොට මෙම ක්‍රියාවලියේදී මේ සනාල මේක එක් දිශාවකට පමණක් සිද්ධ වෙන්නේ කියලා කියන උඩට ගමන කරන ක්‍රියාවලිය. එතකොට මේක මම කිව්වා වගේ වායුගෝලයේ සන පාංශු ද්‍රාවණය සඳහා දක්වා වූ ජල පීඩන අනුක්‍රමණයක් ඔස්සේ ගමන් කරන ක්‍රියාවලිය. එතකොට ඊට පස්සේ අපි කතා කරමු ෆ්ලෝයම් පරිසංක්‍රමණයේ ක්‍රියාවලිය. මේකෙදි මේ තියෙන ෆ්ලෝයම් පරිසංක්‍රමණය මම කිව්වා වගේ මේ තියෙන අර මම කලින් කිව්වා මේ
අර උත්සේදන සංශක්තිය ආශක්ති බල කොහොමද වැදගත් වෙන්නේ මේ තියෙන මේ සංශක්ති බල වලින් තමයි ජලාණු ආශක්ති බල වලින් තමයි මේ අනිත් මේකකට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ඊට පස්සේ යම් ෆ්ලෝයම් පටක ඔස්සේ ද්‍රව්‍ය පරිවහනය හිමත් නැත්නම් ෆ්ලෝයම් පරිසංක්‍රමණ. එතකොට මේ ෆ්ලෝයම් පරිසංක්‍රමණයේදී ප්‍රධාන වශයෙන් මේ පරිවහනය වෙන්නේ සුක්‍රෝස් 130 සුක්‍රෝස් ඒ මොනසේ ජලය ඇමයිනෝ අම්ල හෝමෝන සහ khනිජ. එතකොට මේකෙදි ප්‍රභා සංශ්ලේෂණ නිපදවන ඵල ෆ්ලෝයම් පටකයේ ඔස්සේ පරිසංක්‍රමණය වීම සිද්ධ වෙනවා. එතකොට මේක ප්‍රධාන වශයෙන් මේකේ ගමන පටන් ගන්න ස්ථානය වෙන්නේ සීන් නිපදවන ස්ථානය. ඒ කියන්නේ පත්‍ර එහෙමත් නැත්නම් ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන ස්ථානය. මේකෙදි අවසාන කියන්නේ ඩෙස්ටිනේෂන් ඒ කියන්නේ ගමනාන්තය වෙන්නේ සීනි අපායනය සිදු වෙන ස්ථානය. අපායනය කියන්නේ මේක ප්‍රධාන වශයෙන් අර සීනි සංචිත කරන ස්ථානයක්. එහෙම නැත්නම් මෙතන පිෂ්ඨය වගේ හදනවනම් එහෙමත් නැත්නම් පරිවෘත්තීය ක්‍රියාවලි සහ මේ විවිධ රසායනික ක්‍රියාවලි සිද්ධ වෙනවනම් අන්න එතන මේක මේ අපායනය කියලා හඳුන්වනවා. එතකොට මේක අර කලින් කිව්වා වගේ මේ සෛලම සිද්ධ වෙන එක දිශාවට එන උඩට විතරක් වුණාට මේක සිද්ධ වෙන්නේ මේ දෙදිශාවට වෙන්න පුළුවන් එකම ළඟ තියෙන පනාල පට මේ ෆ්ලෝයම් මේක ප්‍රධාන වශයෙන් පෙනේර නල එකක ඔස්සේ සිදු වෙනවා. මේ පෙනේර නල එක දෙක තියෙන එක පෙනේර නල එක තියෙන එකම මේ එක ළඟ තියෙන දෙකක් වුණත් දෙදිශාවකට වෙන්න පුළුවන්. එතකොට අර මං කියන අපායන පටකයක් තියෙනවා කියන අපායනය කරන තැන මේ අපායනය සිද්ධ වෙන්නේ ඒ ළඟම නිපදන ස්ථානයෙන් තමයි මේව ලබා ගන්න. එතකොට මේවා විවිධ දුර ප්‍රමාණ වලින් තියෙනවා ළඟම ස්ථානයෙන් තමයි ගන්න. එතකොට මේකෙදි ෆ්ලෝයම් පරිසංක්‍රමණයේදී පළවෙනි පියවර වෙන්නේ සීනි පෙනේර නලයක උඩට පරිවහනය කිරීම නැත්නම් බැර කිරීම. එතකොට මේ පත්‍ර මධ්‍ය සෛලවල සිට පෙනේර නල ඒකක තුල සිම්ප්ලාස්ට් ඔස්සේ ප්ලාස්ම බන්ධය හරහා සීනි ඇතුළු වෙනවා. ඊට පස්සේ මේකෙදි බොහෝ ශාකවල සීනි ෆ්ලෝයම් තුල පරිවහනය සක්‍රියව සිදු වෙන මේට හේතුව වෙන්නේ අර පෙනේර නලයේ පෙනේර නලයේ සීනි සාන්ද්‍රණය ඉතා වැඩි වීම. එතකොට මේක සාන්ද්‍ර අනුක්‍රමණයට ඔස්සේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා පරිවහනය සක්‍රියව සිදු කරන්න වෙනවා. එතකොට මේකෙදි අර අපායනය කරන තැන එහෙම නැත්නම් හර කරන ස්ථානයේදී සිද්ධ වෙන සාන්ද්‍ර අනුක්‍රමණයක් ඔස්සේ. මොකද මෙතන නිරන්තරයෙන් ග්ලූකෝස් එහෙමත් නැත්නම් මේ අර සුක්‍රෝස් හායනය සිදුවීමක් වෙනවා. මොකද පරිවෘත්තීය ක්‍රියාවලිය වල දාගන්න එහෙම නැත්නම් සංචිත ක්‍රියාවලිය සිදු වෙනවා. එතකොට මෙතන සාන්ද්‍ර අනුක්‍රමණයක් ඔස්සේ සිද්ධ වෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් මේ තොග ප්‍රවාහයක් ඔස්සේ සිදුවෙන ක්‍රියාවලිය. එතකොට මේක යන වේගය වෙන්නේ 1 meter per hour. පැයකට මීටරයක් වගේ වේගයෙන් සිද්ධ වෙනවා. එතකොට මේක ප්‍රධාන වශයෙන් මෙම ක්‍රියාවලිය විස්තර කිරීම සඳහා පීඩන ප්‍රවාහ කල්පිතය ඉදිරිපත් කරනවා. මේකෙදී පෙනේර නල තුලට සීනි බැරවීම නිසා පෙනේර නල තුල සීනි බැරවීම නිසා ප්‍රවේශල පෙරේනර ඒකකවල ජල විභව බහිනවා. මේකේ ප්‍රධාන වශයෙන් මේ අර ග්ලූකෝස් එහෙමත් නැත්නම් ග්ලූකෝස් සීනි වගේ සුක්‍රෝස් වගේ දැවුව මේ පෙරේනර එකට ඇතුළු වීමත් එක්ක මේකේ ද්‍රාවණ සාන්ද්‍රණය වැඩි වීම ඒකත් එක්ක ද්‍රාව විභවය අඩු වෙනවා. ඒකත් එක්ක ජල විභවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට ජලය ගමන් කරන්නේ ජල විභවය වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයේ දක්වා. එතකොට මේ ළඟ තියෙන සෛලම් පටක වලින් මේකට ජලය ආශ්‍රිතව ඔස්සේ එනවා. ඊට පස්සේ මේක ධන පීඩනයක් ඇති වෙලා මේක අදාළ පටක දක්වා ගමන් කිරීමක් සිද්ධ වෙනවා මෙම ෆ්ලෝයම් විෂය. ඊට පස්සේ මේක හර කරනවා. මේ හර කරන ක්‍රියාවලියත් එක්ක සුක්‍රෝස් එම ස්ථානයේ ශනික අඩු වෙනවා. එතකොට ක්‍රමක්‍රමයෙන් මේකේ ජල විභවය වැඩි වෙනවා. මේ සාන්ද්‍රණය අඩු වෙනවා. ඒකත් එක්ක ජල විභවය වැඩි වෙනවා. ඊට පස්සේ මේ නැවත ආපහු ජලය අර සෛලම් පටක තුල ගමන් කරනවා. මේක තමයි පීඩන ප්‍රවාහ කල්පිතය කියන්නේ. එතකොට අපි යමු ප්‍රශ්නෙට. එතකොට ප්‍රශ්නය වෙන්නේ උසස් ශාකවල ජල අවශෝෂණ ජලයේ පාර්ශ්වික පරිවහනය සහ සිරස් පරිවහනය සඳහා දායක වන ක්‍රියාවලිය අදාළ යාන්ත්‍රණ පිටියෙන් විස්තර කරන්න. මූල කේශ ජලගාමී සෛල බිත්තිමෙන් පාංශු ද්‍රවණ ඉහළට ගනු ලබයි. මුලෙහි අපිචර්මයේ සිට අන්තස්චර්මයේ දක්වා ජලයේ පාර්ශ්වික පරිවහනය වේ. පාර්ශ්වික පරිවහනය සඳහා මාර්ග තුනකි ඇපෝප්ලාස්ට්, සිම්ප්ලාස්ට් සහ පටලහාර සම්ප්‍රේෂණය. ඇපෝප්ලාස්ට් මාර්ග සෛල බිත්ති අවකාශ හා බහිසෛලීය අවකාශ ඔස්සේ ජලය ගමන් කරයි. අන්තස්චර්මී සෛල කැස්පාර් පටිය වේ. කැස්පාර් පටිය සුබර්ණීය සැදී ඇති අතර ජලයට අපාරගම්‍ය වේ. එම නිසා අන්තස්චර්මී ඇපෝප්ලාස්ට් මාර්ගය අවහිර වේ. ජලයේ අන්තස්චර්මී ප්ලාස්ම පටලය හරහා සිම්ප්ලාස්ට්යට ඇතුළු විය යුතුය. සිම්ප්ලාස්ටයේ මාර්ගයේ සයිටෝසෝලය හා ප්ලාස්මන් ඔස්සේ ජලය සන්තතිකව ගමන් කරයි.
සෛලෙන් සෛලයේ ජලය ගමන් කිරීමේ ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ ගමන් කරයි. ජලය මූලික සෛලම් වෙත ඇතුල් වේ. මූලික ශෛලමේ සිට පත්‍ර දක්වා ජලයේ සිරස් පරිවහණය මේ සිරස් පරිවහන සෛලම් වාහිනී හා වාහක ආභ ඔස්සේ සිදුවේ. සිරස් පරිවහනය සඳහා ප්‍රධාන යාන්ත්‍රණ උත්ස්වේදනයේ ඇදුම සංශක්ති ආසක්ති යාන්ත්‍රණය වේ. පත්‍ර වලින් සිදුවන උත්ස්වේදනය නිසා පත්‍ර මධ්‍ය සෛලවල ජල විභව අඩු වේ. එබැවින් පත්‍ර මධ්‍ය සෛල තුළ ඍණ පීඩනයක් ඇති වේ. මෙම ආතතිය ඔස්සේ සෛලම ඔස්සේ පහළට මේ සාහලට සම්ප්‍රේෂණය වෙන මෙම පීඩනය සෛල වාහිනී තුළ ජල කණ්ඩ අඛණ්ඩ පවත්වාගෙන ජලාණු අතර සංශක්ති බල උපකාරී වෙන ජලාණු සෛලම් බිත්ති අතර පවතින ආශක්ති බල කඳ ඉහළ රඳවා ගැනීමට උපකාරී වේ. මෙම ජලය තොග පරිවහනයක් ලෙස සිරස්ව ඉහළට ගමන් කරයි. රාත්‍රී කාලයේ මූල පීඩනය මගින් ජලය සිරස්ව ඉහළට තල්ලු කරනු ලබයි. සනාල සිලින්ඩරය තුළ खनिज आयन ඒකරාශී වීමෙන් ජල විභව අඩුවේ. ආශ්‍රිතය මගින් ජලය සෛලම ඇතුළේ මූල පීඩනය ජනනය කරයි. ඊට පස්සේ යනවා දෙවෙනි ප්‍රශ්නේ. පත්‍ර මධ්‍ය සෛලයේ ප්‍රභා සංශ්ලේෂණය ඵල මුලෙහි සංචිත සෛලවල පරිසංක්‍රමණය වන ආකාරය විස්තර ගන්න. එතකොට අපි අර ප්‍රශ්නෙත් එක්ක මොකද්ද මේ හරියට කතා කළා මේ මොකද්ද කියන්නේ ෆ්ලෝයෙන් පරිසංක්‍රමණය කියලා. එතකොට පත්‍ර මධ්‍ය සෛලයේ ප්‍රධාන ප්‍රබල සංශ්ලේෂක වන සුක්‍රෝසය පත්‍ර මධ්‍ය සෛලයේ සිට ඒ කියන්නේ නැත්නම් ප්‍රබලයේ සිට පෙරේන නාල ඒකක තුරට සීනි බැර කිරීම සිදුවේ. ඇතැම් ශාකවල සිම්ප්ලාස්ට ඔස්සේ ප්ලාස්මා බන්ධ හරහා සිදුවේ. බොහෝ ශාකවල ෆ්ලෝයෙන් සිට පරිවහනය වන සක්‍රිය සිදු කෙරේ. පෙනේර නාල තුර සීනි බැනවීම එහි ජල විභව අඩුවේ. සෛලම සිට ආශ්‍රිතය මගින් ජලය පෙනේර නාල තුරට ඇතුළු වේ. ජලයේ ඇතුළු වීම නිසා පෙනේර නාල තුරට ධන පීඩනයක් හටගනී. මෙම ධන පීඩන නිසා යුෂය තොග ප්‍රවාහයක් ලෙස පහළට දෙසට ගමන් කරයි. මූල දෙසට ගමන් කරයි. මෙම පීඩන ප්‍රවාහය ලෙස හඳුන්වයි. මුලෙහි සීනි ප්ලාස්මෙන් හර කරනු ලබයි. අපායනයේ සීනි සාන්ද්‍රණය සෑම විට පෙනේර නාල සාන්ද්‍රණයට වඩා අඩුය. සීනි සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ විස්තරණය වේ. ජලයේ ආශ්‍රිතය මගින් ප්ලාස්මෙන් ඉවත් වී සෛලමයට ගමන් කරයි. අපායනයේ තුළ සීනි පරිභෝජනය